සීගිරියට උදේ පාන්දර එනකොට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පාරේ අලින්ගෙන් කරදර වේද කියන එක. ඉතින් මම මේ කියන්නේ මම හොයාගත්ත විදිහට අලි අඩුවෙන්ම ඉන්න පාරවල් දෙකක්. එකක් තමයි ඔයගලන්ට එන්න පුළුවන් දඹුල්ල පැත්තේ නම් එනවනම් මෙතන තියෙන ඉනාමලුව හන්දිය. ඉනාමලුව හන්දියෙන් දකුණට හැරිලා එන පාර. ඉනාමලුව හන්දිය කියන්නේ මෙතන ඉනාමලුව ටැංක් එක තියෙනවා. පහුනාම ඉනාමලුව හන්දිය එකෙන් හැරුණම ඒක වැටෙනවා කිඹිස්ස කියන තැනට. කිඹිස්සෙන් කෙලින්ම සීගිරියට එන්න පුළුවන්. ඒ පාරේ අලි නැහැ මම දන්න විදිහට සහ හොයලා බලපු විදිහට. ඒ පාරෙන් එන්න පුළුවන්. අනිත් පාර තමයි ඔයගොල්ලෝ එන්නේ හබරන පැත්තේ නම් දිගම්පතන හන්දියෙන් එතකොට ඔයගොල්ලෝ වමට දාලා මේ පාර දිගේ ආයෙත් එහෙම එන්න කිඹිස්සට. එතකොට ඒ පාරේ තමයි මමත් ගියේ. මේ පාරෙත් අලි අපිට නම් අහුන්නේ නැහැ. ඒ පාරේ ගිහිල්ලත් අපිට පුළුවන් සීගිරියට එන්න. එතකොට අනිත් වැදගත් දේ තමයි අපි සීගිරියේ ලෝකල් අයට වෙනම පාක් එකක් තියෙනවනේ කාර් පාක් එකක්. හැබැයි උදේ පාන්දර එතන කාර් එක පාක් කරලා අර ඔයගොල්ලෝ ගිහිල්ලා තිනවනම් දන්නවා ඇති කැලයක් දිගේ ඇවිදන් එන්න ඕන. ඒ පාර දිගේ ඇවිදන් එන එක හරිම අවදානම්. මොකද ඒ කැලේ අලි ඉන්න පුළුවන් නේ. ඒ නිසා උදේට ඕගොල්ලෝ කිඹිස්ස පහු කළා එන්නකොට හම් වෙනවා මෙන්න මෙතනම තල්කොටේ පාර කියලා එතනින් තියෙන පොරිනස් කාර් පාක් එකක්. මම සූම් කරලා දෙන්නම්. සීගිරිය කාර් පාක් පොරිනස් කියලා. එන්න මෙතෙන්ට ලොකේෂන් දාගෙන එන්න මේ උදේට ලෝකල් අයට මෙතෙන්ට යන්න පුළුවන්. මොකද අර අලි ප්‍රශ්නය නිසා. ඒ නිසා ඔයගොල්ලෝ එනකොට කාර් පාක් එක එතෙන්ට ඇවිල්ලා කාර් එක පාක් කරගන්න. එතකොට කෙලින්ම සීගිරිය එන්ට්‍රන්ස් එක ගාවටම ඔයගොල්ලන්ට වාහනෙන් එන්න පුළුවන්. මේ තියන්නේ අර මං කියපු තල්කොටේ පාර ගාව මෙතන සිකියුරිටි ගේට් එකක් තියෙනවා. මෙතනින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ලෝකල් අයටත් යන්න පුළුවන් ගේට් එක අරගෙන තියෙන. එහෙම කෙලින්ම යන්න කාර් පාක් එකට. ඔයගොල්ලෝ වාහනේ පාක් කරායින් පස්සේ මේ වගේ මේන් එන්ට්‍රන්ස් පාරට වැටෙනවා. ඒක ලයිට් දාලා තියෙන්නේ පාර ඒ දිගට ඇවිදන් යන්න තමයි තියෙන්නේ. එතකොට මතක ඇතුව ටිකට් අරගෙන යන්න ටිකට් අරගන්න තියෙන්නේ පොරිනස්ලට දෙන ටිකට් කවුන්ටරෙන්. ඒක මේ තියෙන දැන ටිකක් හොයාගන්න අමාරුයි. ඇරෝස් එහෙම හරියට දාලා නැහැ. ඔය ඔයගොල්ලන්ට වම් අත පැත්තේ ලොකු බෝඩ් එකක් පේනවා ඇති. එතනින් දකුණු අත පැත්තට හැරිලා තමයි ටිකට් කවුන්ටරයට යන්න ඕන. එතකොට මේ එතනත් හොඳට ආලෝකේ නැහැ. එතනින් ටිකට් ගත්තයින් පස්සේ මේ තියෙන ටිකට් කවුන්ටරේ මම ටිකට් අරගෙන එළියට එන වෙලාවේ මේකේ ඇත්තටම දැන් මමයි වයිෆුයි දුවයි 3 දෙනා ගියේ. නමුත් ළමයින්ට උදේට ටිකට් ගන්න අවශ්‍ය නැහැ කිව්වා. අපේ ඩෙන්ටිටි කාඩ් එක පෙන්නලා ගේට් එකෙන් ඇතුළට යන්න කියලා තමයි කිව්වේ. එතකොට අපි 3 දෙනෙක් හිටියට අපිට ටිකට් දෙකයි ගත්තේ. ඉතින් අපි මේ ටිකටුත් අරගෙන ඇවිදගෙන යන්නේ මේ ගේට් එක ගාවට. මේ වෙලාව ගොඩක් වෙලාවට මට මතක විදිහට 5යි කාල වගේ වෙලා. ඉතින් අපි කොහොම හරි ටිකට් පෙන්නලා ඇතුළට ගියාම ඊට පස්සේ තියෙන ඉතින් සීගිරියට ඇවිදන් යන ගමන තමයි. මේ ගමන පාළුයි. මොකද ගොඩාක් කට්ටිය උදේට නැහැ. නමුත් ඒ වගේම ඔයගලන්ට පේනවා ඇති කොච්චර ලස්සනක් තියනවද කියලා මේ පරිසරය. ඉතින් මහන්සියක් තිබුණත් පාළුවක් තිබුණත් මේ පරිසරයේ ලස්සනත් එක්ක අපිට නම් ඒක ලොකුවට දැනුනේ නැහැ. අපි හෙමින් ඇවිදගෙන ගියා. මං කිව්වා වගේම අපි ඇතුල් වෙද්දි 5යි 10 වගේ වුණා. අපිට ආගට් එක තිබ්බේ ඉර මුදුන් ඒ දවසේ තිබුණේ 5:59. ඒ වෙද්දි උඩට නගින එක. ඉතින් අපි කලින් හොයලා බැලුවා සාමාන්‍යයෙන් පැයක් වගේ ඇතුළත උඩට නැග ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් යන ගමනට අපි වතුර බෝතල් සහ ග්ලූකෝස් පැකට් එකක් අරන් ගියා. මොකද මේ මගදී මහන්සි වුණත් කඩයක්වත් නැහැනේ. ඒ නිසා ඒවත් අරගෙන අපි හෙමින් උඩට නැග්ගා. උඩට නගිද්දී ටිකක් මේ ආලෝකය දැන් ටිකක් හොඳ
උඩට වැටේගෙන ආවා. මේ වෙනකොට 5 මාර වගේ වෙලා. ඉතින් අපි පොඩ්ඩක් රෙස්ට් එකක් අරගෙන එහෙම තමයි නැග්ගේ. මමයි දුවයි නම් ටිකක් ඉක්මනට නැගගත්තා. අම්මා නම් ටිකක් හෙමීට ඇවිදගෙන එනවා ඔය පේන. ඉතින් කොහොම හරි 6ට 10ක් වගේ තියෙද්දි අපි සිංහපාදය ගාවට ආවා. මෙතෙන්ට ආවයින් පස්සේ එතන අපට පරිසරයේ පොඩ්ඩක් සුන්දරත්වය විඳගන්න අවශ්‍ය නම් පුළුවන්. නමුත් අපිට වෙලාව මදි නිසා අපි වැඩි වෙලා මෙතන හිටියේ නැහැ. කෙලින්ම උඩට නැග්ගා. ඇත්තට මෙතන ඉඳන් බැලුවත් සෑහෙන ලස්සනක් තියෙනවා වටපිටාව. අපිට නමුත් අපේ ටාගට් එක උනේ කොහොම හරි ඉර උදාව වෙද්දි උඩට නගින්න නිසා අපි පොඩි වෙලාවක් මෙතන ඉඳලා මේක තමයි මේක ගියාම දැන් උඩට නගින්න පටන් ගත්තා. මේ එතකොට යන්නේ අවසාන පඩි කීපය තමයි. මේ කොටස නැගපුවා දන්නව ටිකක් අමාරුයි. මොකද ඒ වෙද්දි මහන්සි වෙලා තියෙන නිසා. නමුත් ඉතින් අපේ ටාගට් එක අපි ඔලුව තියාගෙන උඩටම නැග්ගා. ඔයගලන්ට පේනවා ඇති පිදුරංගල පිටිපස්සෙන් තියෙනවා. ඊපස්සේ සමහර කට්ටිය පිදුරංගල ෆොටෝස් ගැහුවා. අනේ මම එතනට යන්න මුනේ. අපි කොහොම හරි උඩට නගිද්දි මට මෙතන මේ බල්ලොන් බේරන්න වුණා. උඩ ඉන්න අයිතිකාරයෝ මේ මගින් ආපු බල්ලෙක් එයාට එන්න දුන්නේ නැහැ. ඉතින් ඔවවත් එක්ක කොහොම හරි උඩට අපි 6 වගේ වෙනකොට ආවා. අපි උඩට එනකොටත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සෑහෙන්න සෙනඟක් මේ වෙද්දිත් ඇවිල්ලා ඉන්න ගොඩාක් පිටේ විදේශිකයෝ. ඊට අමතරව අර සීගිරි ගාලේ අයිතිකාරයෝ වගේ බල්ලෝ දෙතුන් දෙනෙකුත් හිටියා. ඉතින් හැමෝම Tamanට පහසු දැනක් තෝරගෙන මේ බලාගෙන ඉන්නේ ඉර උදා වෙන අවස්ථාව බලා ගන්න තමයි. ඉතින් කොහොම හරි බලාපොරොත්තු වුණා වගේම අපි එතෙන්ට ආවා සහ ඉරත් ඔන්න උදා වෙන්න පටන් අරන් තියෙන්නේ. එතකොට නම් ඉතින් හැමෝම කරේ තමන්ගේ ෆොටෝස් ගහගන්න එක වගේ තමයි. මේකේ සෑහෙන ලස්සනයි. මොකද ඉර උදවට අමතරව වටේ මීදුමෙන් වැහිච්ච කඳු පන්තිය, මේ කොළ පාටට තියෙන ගස් ටික, ඊට පස්සේ පැත්තෙන් පිදුරංගලත් අපිට පෙන්වලාවට. ඉතින් මේක හරි අමුතුම අත්දැකීමක් වුණා අපිට නම්. අපේ පළවෙනි අත්දැකීම සහ මං හිතන්නේ මේක හැමදෙනෙක්ම අත්විඳින්න පුළුවන් නම් ඒක වඩා හොඳයි කියලා. ඉතින් මේ විදියට අපි ඉර උදාව නරඹලා පොඩි වෙලාවක් තව උඩ ගත කරලා ආපසු එන්න පිටත් වුණා. උදේට යන එකේ එක වාසියක් තමයි ගොඩාක්ම ඉර අවුවෙන් අපිට ඇඟට දැනෙන්නේ නැති නිසා ප්‍රශ්නේ ගොඩාක් නෑ, දාඩිය අඩුයි. ඉතින් ඒ වගේ පහසුවක් තියෙනවා. නමුත් අර පොඩ්ඩක් ඉතින් උදේ පාන්දර නැගිටලා ඒ ගමන යන එකේ මහන්සියකුත් තියෙනවා. ඉතින් මේ දෙකම කල්පනා කරලා ඕගොල්ලත් තීරණය කළා බලන්න මේක එච්චර වටිනවද නැද්ද කියන එක. මගේ නම් අදහස ඕගොල්ලා එක පාරක්වත් මේ එක්ස්පීරියන්ස් එක ගත්තා නම් හොඳයි කියන එක තමයි. එහෙමනම් අපි බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ඇත්තටම කියලා දෙන්න අවශ්‍ය වුණේ උදේ පාන්දර සීගිරිය නගිනකොට තියෙන ප්‍රශ්න සහ සාමාන්‍යයෙන් මට ඇතිවෙච්ච ප්‍රශ්න ගැන එක්ස්ප්ලේන් කරන්නයි මට ඕනුනේ. විශේෂයෙන්ම කොහෙද කායක පාක් කරන්නේ, කොහෙන්ද ටිකට් ගන්නෙ, එතකොට කොච්චර වෙලාවක් යනවද. මම කිව්වා වගේ
මේ ගමනට උපරිම පැයක් ටිකට් ගත්ත තැන ඉඳන් හොඳටම ඇති. ඊටත් වඩා ඉක්මනින් වුණත් පුළුවන් ඕගොල්ලන්ගේ ක්‍රියාශීලීත්වය මත. නමුත් සාමාන්‍යයෙන් උදේ 5 වෙනකොට ටිකට් ගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට මේ අත්දැකීම විඳ ගන්න පුළුවන්. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වුණා කියලා. එහෙනම් ඕගොල්ලෝ හැමෝටම ස්තුතියි බලුවට.